ආයුබෝවන් පොතකින් පරිච්ඡේදයක් කියන වැඩසටහනේ අද 15 වෙනි කොටස. ඊගෝ ස්වර්ග රාජ්‍යයේ ෆෑන් බේස් එකට අපි කරන වැඩක් මේක. පොතක් කියවලා ඒ පොතෙන් පොඩි කෑල්ලක් අරගෙන ඒක ගැන කතා කරන එක. අද පොත නිදහස් සටනේ වීරයෝ කියන පොත. මේ පොත ලියලා තියෙන්නේ පියල්.බී. හේරත් 1989 තමයි මේ පොත එළියට ඇවිල්ලා තියෙන්නේ චතුර මුද්‍රණ ශිල්පියෝ. මේකෙදි කතා කරනවා නිදහස් සටන ගැන. ඊට පස්සේ කැප්පෙටිපොළ දිසාව, පුරන් නප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා, හෙන්රි පේද්‍රිස්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක, ඔය ඩී.ආර්. විජේවර්ධන, ඩබ්ලිව්. පෙරේරා, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් වගේ අය කොහොමද අපි නිදහස ලබා ගන්න 1948 නිදහස ලබා ගන්නට මේගොල්ලොන්ගේ දායකත්වය කොහොමද උනේ කියන එක තමයි මේ පොතේ කතා කරන්නේ. අපි දන්නවා මේ ඒවා ඇත්ත මේවා ඉතාමත්ම ප්‍රබල විදියට බලපෑව තමයි. නමුත් අපි දන්න කාරණයක් තමයි ඉන්දියාවට නිදහසට දුන්නට පස්සේ බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ වෙන ගන්න දෙයක් තිබුණෙත් නෑ. ඔක්කොම අරගෙන වෙනමම මේක එහෙ ඉඳන් පාලනය කරන්න උවමනාකමක් තිබුණේ නෑ. ඉන්දියාවට දීලා දාපු එකේ මෙහෙටත් නිදහස දීලා දැම්මා. එහෙම එකක් වුණා. නමුත් මේ පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් කොහොමද ලංකාවේ අද පවතින දේශපාලන ස්වරූපය, දේශපාලන සැකිල්ල නිර්මාණය වෙන්න බලපෑවේ කොහොමද කියන එකට අපිට හරි වැදගත් මේ පොතේ ඉන්න පුද්ගලයන්ගේ මැදිහත් වීම. අපි දන්නවා 1948 පෙබරවාරි 4 තමයි නිදහස හම්බුනේ. එතෙක් අපිට අවුරුදු 2358ක් අපේ රාජ්‍යත්වය ඔහොම ඇවිල්ලා ඉංග්‍රීසින් 1815 පෙබරවාරි 18 ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගන්නවා. එතනින් පස්සේ ඉඳලා අවුරුදු 133ක් සුද්ධ මේ රට පාලනය කරනවා. එතකොට මෙන්න මේ 1815 මගුල් මඩුවේ 1815 මාර්තු 2 වෙනිදා මෙන්න මේ යටත් ගිවිසුම අත්සන් කරනවා. ඇත්තටම මේ ලංකාවේ ප්‍රධානීන් 11 දෙනෙක් එකතු වෙලා නුවර අත්සන් කරපු මෙන්න මේ ගිවිසුම බලාපොරොත්තු වුණේ සුද්දන්ට මේ රට ලියලා දීමට වඩා එවක පැවති ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නායක්කාර වංශිකයන් කරා රාජ්‍ය බලය ටික ටික ගලා යන්න වුණා. මෙන්න මේකට විරුද්ධ වුණා දේශීය මේ පන්තිය. මේගොල්ලොන්ට ඕන වුණා ඒක නිසා මෙන්න මේ රජුරුවන්ගේ නායක්කාරවරුන්ට රජයේ රාජ්‍ය බලය විතන් වෙනවා නවත්තන්න සුද්දොත් එක්ක සම්මුතීන් වලට යන්න. එතකොට බ්‍රිතාන්‍යයන් කියන්නේ අති සූක්ෂම කපටි දේශපාලන භාවිතාවන් උපාය උපක්‍රමශීලී විදියට භාවිතා කරපු අය. එතකොට 1815 මාර්තු 2 වෙනිදා මේගොල්ලෝ යටත් ගිවිසුම දළදා මාලිගාවේ මගුල් මඩුවේ අත්සන් කරන්නේ මේ රටේ තියෙන පන්සල් කෝවිල් මේවයි තියෙන ආගමික චාරිත්‍ර පූජා ඒ විදියටම පවත්වනවා, ඒව ආරක්ෂා කරනවා, කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා තමයි පටන් ගත්තේ. එතකොට මෙන්න මේක මෙහෙම වුණාට මෙන්න මේ කිසිම විදියකින් මේගොල්ලෝ පවතිය ආගමික සිද්ධාස්ථාන ආරක්ෂා කරේ නැහැ. ඒවායේ ධනිය මංකොල්ල කෑවා. ඒවයි තිබිච්ච කතරගම දේවාලේ වගේ ඇවිල්ලා මේවා කඩලා මේවා ඇතුලේ ඒගොල්ලෝ කිව්වා ඉන්වෙන්ටරි එකක් හදන්න ඕන. ඇතුලේ තියෙන බඩු මූට්ටු. ඒවට බයෙන් ওই දේවාලේ තියෙන ඒවා හැංගුවා බුත්තල පැත්තේ ගිහිල්ලා. ඉතින් මේ වගේ විශාල ධන කොල්ල කෑම් කරා. මේවට කලකිරුණා. මේ කලකිරීමේ ප්‍රතිඵලයක් විදිහට 1817 ඔක්තෝබර් 16 වෙනිදා වෙල්ලස්සේ කැරැල්ල ආරම්භ වෙනවා. ඒකට තව හේතුවක් වුණා ඒ වෙල්ලස්සේ පාලනයට මුස්ලිම් පාලකවරයෙක් මුස්ලිම් කෙනෙක් පත් කරා මේ බ්‍රිතාන්‍යයන්. ඒක දැනගෙන ඒගොල්ලෝ කරේ මුස්ලිම් සිංහල අරගලයක් ඇති කරන්න. ඊටකොට මෙන්න මේ වෙල්ලස්ස කැරැල්ල පටන් ගන්නවා. මේකට කිව්ලේ ගෙදර මොහොට්ටාල මේ නායකත්වය ගන්නවා. මේක විනාශ කරන්න එවනවා කැප්පෙටිපොළ සුද්දෝ.
කැප්පෙටි පොළ ඇවිල්ලා මේක අපි දන්න කතාවක්. මොහොට්ටාලත් එක්ක කැප්පෙටි පොළ එකතු වෙනවා ඉංග්‍රීසිට විරුද්ධව. මේකට හොඳටම කේන්ති යනවා මේ සුද්දන්ට. ඊට පස්සේ මොකද වෙන්නේ? මේගොල්ලෝ ජයග්‍රහණය කරලා බ්‍රිතාන්‍යයන් සතු දළදාව අරගන්නවා මෙන්න මේ කැප්පෙටි පොළලා මොහොට්ටාල් එකතු වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මහා බ්‍රිතාන්‍ය ජාතිකයෝ සුද්ධ කරන්නේ ඉන්දියාවෙන් යුද්ධ බටයෝ 7000ක් ගෙනල්ලා මේගොල්ලෝ අල්ලගන්නවා කැප්පෙටි පොළ කට්ටිය. අරගෙන 1818 11 වෙනි මාසේ 26 වෙනිදා හිසගසා මරා දානවා මේගොල්ලෝ. මේකත් එක්ක විශාල කම්පනයකට ලක් වෙනවා ලාංකීය උඩරට පාලනය. ඒ පන්ද උඩරට තිබිච්ච මේක නිසා කාලයක් තිස්සේ නැවතත් ආරාජික වෙමින් පවතිනවා. හරිම සූක්ෂම විදියට බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඒගොල්ලොන්ට ඕන දේවල් කරගන්නවා. 1833 කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ හරහා අරගෙන ආපු එක මූලික වුණා. 1835 දී මුඩුබිම් පනත කියලා එකක් ගෙනහැල්ලා ලංකාවේ දේශීය ස්වදේශික ජාතිකයන් සතුව තිබුණු ඉඩම් පවරගෙන ඒවා එලිපෙහෙලි කරලා කෝපි සහ තේ වගාව ආරම්භ කරනවා. මේකත් එක්ක මේගොල්ලෝ මෙන්න මේ කැලෑ සුද්ධ කරන්න, එතකොට මේගොල්ලන්ට අවශ්‍ය භාණ්ඩ ගෙනත් දෙන්න, උපකරණ ගෙනත් දෙන්න, මේගොල්ලෝගේ බංගලාවල් හදන්න ගඩොල් හදන්න. අපේ දා කතාවේ මීගහ තමයි යොදාගත්තේ. පුච්චලා දරවලට මීගහ ගන්නයි කිව්වා. ඒව හරිම සූක්ෂම ප්ලෑන්. ඉතින් ඒව කරලා ඒ වගේව සප්ලයි කරා, කම්කරුවෝ සප්ලයි කරා, සුද්දන්ට ඕන මුතුමැණික් ගෙනත් දුන්නා. මෙහෙම ඔටෝමැටිකලි ලංකාවේ ධනපතියන් සල්ලි තියෙන මිනිස්සු කොටසක් දේශීය ඒ වගේ ප්‍රජාවක් බිහි වෙනවා මේකත් එක්ක. කම්කරුවන් සැපීම, ගස් කැපීම, ආහාර පාන සැපීම, ගඩොල් ඒ වගේ ඒවා හරහා මේ වගේ දේශීය රේන්ද ව්‍යාපාරය, මේ අරක්කු මේ වගේ ඒවා ලබා දෙනවා. ඔය වගේ එහෙම එකක් එනවා. එනකොට 1845 දී ඇඟ බද්ද, බලු බද්ද, තුවක්කු බද්ද, කරත්ත බද්ද, සාප්පු බද්ද වගේ බදු ක්‍රමයක් ඇති කරනවා මේ ඉංග්‍රීසින්. මේකට අන්න ආපහු සිංහලයන් අතර කැරැල්ලක් ඇති වෙනවා. ඒගොල්ලෝ කිව්වා රාජ්‍ය සේවකයන්ට විතරයි මේක අදාළ නොවෙන්නේ, නැත්තම් අවුරුදු 18ත් 60ත් අතර ඕනෑම කෙනෙක් ඇඟබද්දට යටත් ඒ සල්ලි ගෙව්වේ නැති වුණොත් මේ හදන පාරවල්, සුද්දන්ගේ බංගලාවල්, බලකොටු මේ කම්කරුවෝ විදියට වැඩ කරන්න ඕනේ කියලා. මේක ලොකු නවනිංගරාවක් උණයි කියලා කියන උඩරට පාලකයන්ට, මේ ප්‍රාදේශීය නායකයන්ට. ඊට පස්සේ මේක හේතු වුණා 1848 දේශීය කැරැල්ලක් ඇති වෙනවා, ගොංගාලේ ගොඩබණ්ඩා කියන චරිතය නායකත්වයෙන් මේ පටන් ගන්නවා. මේකට වීර පුරන්නප්පුත් සම්බන්ධ වෙනවා. 1848 ජූලි වල මෙන්න මේගොල්ලෝ නැවතත් කැරලි ගහනවා සුද්දන්ට විරුද්ධව. 1848 අගෝස්තු 8 වෙනිදා මේගොල්ලොන්ව අල්ලලා ජීවිතක්ෂයට පත් කරනවා. හැබැයි මෙන්න මේ කැරැල්ල නිසා තමයි ඔන්න මුලින්ම බලපෑම් කණ්ඩායමක් විදියට මේගොල්ලෝ ශක්ති සම්පන්න වෙනවා. ඇඟ බද්ද හෝසි කරනවා මේ කැරැල්ලේ ප්‍රතිඵලයක් විදියට. මේක ඉතාම වැදගත් අපිට කොහොමද බලපෑම් කණ්ඩායමක් වෙලා ඇත්තටම අයිතිවාසිකම් දිනා ගන්න කොච්චර අරගල කරලා තියෙනවද, ජීවිත පූජා කරලා තියෙනවද. එතකොට නමුත් මේගොල්ලෝ ඉංග්‍රීසින් මේ වෙනකොට ඒගොල්ලොන්ගේ ආගම, සංස්කෘතිය හැමදේම පල්ලි හදමින්, අධ්‍යාපනය හරහා ආගම ප්‍රචාරය කරමින්, සර්නේම් නමේ වාසගමට ඉංග්‍රීසි මේ වාසගම්, බ්‍රිතාන්‍ය වාසගම් ඇති කරමින් ඒ වගේ විශාල සංස්කෘතික වෙනස්කම් සීග්‍රයෙන් ඇති කරා. වෙළඳාම හරහා සමස්ත ලාංකීය ජන ජීවිතයේ මෙතෙක් පැවති ස්වරූපය වෙනස් වෙමින් ගලා යන්න ඔන්න බලපානවා මෙන්න මේ පාලන කාලය. 1912 දක්වාම ප්‍රබල විරෝධයක් ඇති වුණේ නැහැ මේ ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වෙලා ලංකාවේ සමාජය සීග්‍රයෙන් වෙනස් වීමට භාජනය වුණා. ඊට පස්සේ 1912 දී මේගොල්ලෝ ලංකාව පුරාම තැබෑරුම් ඉදි කරන්න අවසර දෙන්න පටන් ගත්තා. මේකත් එක්ක FR සේනානායක පිහිටව ගන්නවා අමාත්‍යප සභාව. ඔන්න
මේගොල්ලෝ ඉස්සර වෙලා මෙන්න මේ කතා කරන නිදහස් සටනේ වීරයෝ කියලා කියන්නේ අර මුලින් සුද්දගේ වැඩ කරන්න ඒගොල්ලොන්ගේ පාලනයට අවශ්‍ය පහසුකම් සපයපු අර දේශීය මේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල ජනනායකයන්ගේ පුත්තු ඉගෙන ගත්ත පිට රටවල් වල ඒගොල්ලෝ ඇවිල්ලා තමයි දැන් මෙන්න මේ කැරල්ලට මේ සුද්දන්ට විරුද්ධව අරගලය දියත් කරන්නෙත්. එතකොට මෙන්න මේ 1912 වෙනකොට මේගොල්ලෝ ඉගෙනගෙන ලංකාවට ප්‍රවිෂ්ඨ වෙලා මේ தත්ත්වය පිළිබඳ අවබෝධයක් තියෙනවා. උගත්තු බවට පත් වෙලා. මේගොල්ලෝ මොකද කරන්නේ? තැබෑරුම් ඉදිකරනවට විරුද්ධව ලංකාවේ ජාතිය විනාශ වෙනවා. ලංකාවේ සිංහල ආගම බලපානවා. මෙන්න මේ නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ අමාත්‍ය සභාවක් හදා ගන්නවා FR සේනානායක. ඊට පස්සේ මෙන්න මේගොල්ලෝ නැවතත් අත්අඩංගුවට පත් වෙලා සිරෙන් නිදහස් වෙලා ජාතිය බේරා ගත යුතුයි ආගම බේරා ගත යුතුයි අපිට අපේ සංස්කෘතිය කෝ කියන ಜಾති වාත්සලායෙන් යුතුව මේගොල්ලෝ නැවතත් 1919 දී ලංකා ජාතික සංගමය පිහිටුව ගන්නවා. ඒකෙන් මූලිකත්වය ගන්න පොන්නම්බලම් රාමනාදන් මහත්තයා. සිංහලයාගේ මේ රටේ නිදහසට මේවා කියවද්දී මට තේරෙනවා දෙමළ ජනනායකයන් අපිට සිංහල මේ රටක් විදියට ඒගොල්ලෝ කොච්චර කල්පනා කරාද මේ රටේ නිදහස වෙනුවෙන් ඒගොල්ලෝ කොච්චර වැඩ කරලා තියෙනවද දෙමළ මිනිස්සු කියන එක මේ පොතෙන් අපිට කියලා දෙනවා. එතකොට මේ පොන්නම්බලම් රාමනාදන් RF සේනානායක මූලික වෙලා සමාජය දැනුවත් කරනවා ගුතු. ඒගොල්ලෝ වටා පෙළ ගැහෙනවා. ඔය 1924 മന്ത്രിවරුන් ලෙස පත් වෙන්න බලයට එන්න මෙන්න මේගොල්ලෝ ක්‍රියාත්මක කරනවා. 1927 ඩොනමෝර් සාමිවරයාට තේ කොමිෂන් සභාවක් පත් කරගන්නත් මේගොල්ලන්ට පුළුවන් වෙනවා. එතකොට මේගොල්ලෝ ඒ වෙනකොට ජාතීන් අනුව තමයි മന്ത്രി ආසන දුන්නේ. ඒ වෙනුවට පළාත් අනුව മന്ത്രി ආසන දෙන්න ඕනේ කියන තැනකට මේගොල්ලෝ විරෝධය මේ කරලා ඩොනමෝර් සාමිවරයාව පුෂ් කරා. එතකොට 21කට වැඩි අයට ඡන්දෙ දිය යුතුයි කියන සර්වජන ඡන්ද බලය දිනාගන්නේ මෙන්න මේ වගේ දේශීය උගතුන්ගේ විරෝධය නිසා. සර්වජන ඡන්ද බලය කියන එක අද ලංකාවේ අපේ දේශපාලන දෛවය බවට පත් වෙච්ච කාරණයක්. අපි මේ ඡන්දේ දිනාගත්තේ මේ වගේ විශාල අරගල කරලා. ඒකේ ඒ සභාවේ මුලින්ම සිංහල එක්කෙනෙක් පත් වෙනවා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක තමයි සභානායක වෙන්නේ මෙන්න මේ ඇමති මණ්ඩලයේ. නමුත් මේ ඇමති මණ්ඩලය ඒ 10 දෙනෙක් හිටියට ඇමති මණ්ඩලයේ සාමූහික වගකීම තිබුණේ ඒ අසමගිකම බලපෑව රටේ දේශපාලනයට. නැවතත් 1944 දී සෝල්බරි කොමිෂන් සභාව එනවා මෙන්න මේකට විසඳුමක් විදියට. ඒකත් මේ සිංහල උගතුන්ගේ බලපෑම හරහා දිනා ගන්නා එකක්. 1947 සම්මත වුණු සෝල්බරි ප්‍රතිසංස්කරණය හරහා ඔන්න ලංකාවට ඩොමීනියන් තත්ත්වයක් එවත් නිදහස් රාජ්‍යයක් අපිට ඇති වෙනවා. එතකොට 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි මේ අපිව සම්පූර්ණ නිදහස් රාජ්‍යයක් ලෙස ඒගොල්ලෝ ප්‍රකාශ කරලා අවුරුදු 133ක් 33ක් වගේ ඉඳලා මේගොල්ලෝ ලංකාව දාලා යනවා. ඊට පස්සේ කොහොමද ලංකාවේ දේශපාලනය කළු සුද්දු බිහි වුණයි කියලා කියනවා. ඉතින් මේ පොතේ ඊටාම වැදගත් අපිට කාරණා තියෙනවා මේගොල්ලෝ කොහොමද මේ නිදහස දිනා ගැනීම සඳහා අරගල කරේ කියන කාරණේ. පොතේ නම නිදහස් සටනේ වීරයෝ PLB හේරත්. ඔබ සැමට ස්තුතියි.